සුන්දර දවස උදා වුණා. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. රූවරුණා පද බඳනා සිත සනසා නිතුනලවා හිරු මගුලට හින හෙන්නයි. ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝම වගේ ඔන්න ඔහම අපිත් කිරි උතුරවලා අවුරුද්ද ඉතිරි චාරිත්‍ර ටිකත් කරා. එදා හවස ඉතින් අපි නෑදෑයෝගේ ගෙවල් වල ගිහිල්ලා ඔහම තමයි ඉතින් අපේ එදා දවස ගත වුණේ. මේ ඊට පස්සේ දවසක අපි මාලිගාවට ගියා. මාලිගාවේ එදා පුදුම සෙනගක් හිටියේ. මෙතනත් පොලිමේ ඉඳලා ඇතුළටත් ගියාට පස්සේ ඇතුළේ දිග පොලිමක් තිබ්බා. ඒකෙත් ටික වෙලාවක් ඉඳලා තමයි අපි ඇතුළට ගියේ. මේ දවස්වල නුවරට පුදුම පෑවිල්ලක් තියෙන්නේ. මාරම රස්නේ. අපි අවුවේ පෝලිං වල ඉඳලා තමා මාලිගාවට ඇතුල් වුණේ. ඒ ඇතුල් වෙනවත් එක්කම ඇඟට පුදුම සිසිලසක් දැනෙන්නේ. නිකන් මාර සහනයක් දැනෙනවා මාලිගාව ඇතුළට ආවට පස්සේ. ඒක වචන වලින් විස්තර කරන්න අමාරු හැඟීමක්. මම හිතන විදිහට ගොඩක් දුර පළාත් වලින් තමයි එදා මාලිගාවට කට්ටිය ඇවිල්ලා හිටියේ. නෑදෑයෝන්ගේ ගෙවල් වල යනින් එනින් ගමන් එහෙම මේ දළදා හාමුදුරුවන්ව වැඳ පුදා ගන්න එන්නේ නැති. එදා මේ සෙනග වැඩි හින්දා වීඩියෝ කරගන්න එහෙම හරි අමාරුයි. මිනිසුන්ගේ මූණවල එහෙම සෑහෙන්න අහු වෙනවා. පුළුවන් විදිහට ඉතින් පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. මේ අපි මාලිගාවෙන් එළියට ඇවිල්ලා සෙනග වැඩි හින්දා වෙනදා යන තැනින් යන්න දුන්නේ නැහැ. එක්සිට් එක තිබ්බේ මේ පැත්තෙන්. මේ වැවරම් වටේ ඉස්සරටත් වඩා දැන් හරි ලස්සනයි. තරාවෝ එහෙම ගොඩක් පිරීලා ඉන්නවා. මෙතන මෙයාලටයි මාළුවන්ටයි කෑම එහෙම දෙන්න පුළුවන්. පොරි තමයි ඉතින් විකුණන්න තියෙන්නේ, වෙන මොකුත් නැහැ. ගොඩක් අය ඉතින් පොරි අරගෙන මෙයාලටයි මාළුවන්ටයි දානවා. සමහර අය කෑම කාලා මේ විදිහට ඈතට පීනගෙන යනවා. පොඩි ළමයි එහෙම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. පොඩි ළමයි විතරක් නෙවෙයි ඉතින් ලොකෝ අයත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒක හරි ලස්සන හින්දා. මේ අපි දෙන්න මාලිගාව ළඟම තියෙන උල්පැන් ගෙට යනින් ගමන්. ඒ කියන්නේ මේ ඉස්සර රජ කාලේ බිසෝවරුන් ආපු තැන. ඒකේ උඩ බල්කනියට ගියාම වැව හරිම ලස්සනට පේනවා. ඒ චුටක් බයක් දැනෙනවා. මොකද පල්ලෙහා බලපුවම ගොඩක් ගැඹුරුයි වගේ පේන්නේ. මෙතන නම් හැමදාම පරවියෝන්ගෙන් කිසිම අඩුවක් නැහැ. මේ දවස්වල චූටි බේසන් දාලා තියෙනවා රස්නේ හින්දා එයාලට නාන්න. ඉතින් අපි හැමීට වැවරවම දිගේ ඇවිදගෙන ගෙදර ආවා.
ඇත්තම කිව්වොත් අවුරුදු කියන්නේ කෑම මේසයක් විතරක්ම නෙවෙයිනේ. අපි කොච්චර බිසි වුණත් බිසි ලයිෆ් එකක් ගත කරත් අවුරුද්දට එකම නැකතට එකට ඉඳගෙන කන බත් කටේ තියෙන සතුට සැනසීම ඒව කවදාවත් සල්ලි වලට ගන්න බෑ. අද ගොඩක් අය මේ චාරිත්‍ර වලින් ඈත් වෙලා යනවා වගේ දැනෙනවා. ඒකටත් චූටි දුකක් තියෙනවා ඉතින්. මේ දවස්වල මම තේරුම් ගත්ත පොඩි දෙයක්ත් තියෙනවා. ඒක ඔයාලටත් කියන්න හිතුණා. අපි හිතන තරම් මේ ලෝකේ නරකමත් නැහැ. පුංචිම දෙයකින් සතුටක් හොයාගන්න දන්නවා නම් හරි හිතේ ලස්සන තියෙනවා නම් හරි මුළු ලෝකෙම වාට ලස්සනට පේනවා. මේ මගේ ෆස්ට් vlog එක. ආපහු මේ වගේ ලස්සන vlog එකකින් ඔයාලා ළඟට එන්නම්. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.